Dia tiende pe ප්‍රසිද්ධියක් මෙව්වත් ඉතින් HRM ගේ ඩියුටි මේක මතක තියාගන්න ඕනේ. ඒ මිනිස්සු එනකොට වතු පිටි ටික තියෙන්න ඕනේ නිකන් තොරණ වගේ. මාතේ කියන්නේ මේ සැරසිලි වැඩනේ නේද? සැරසිලි විතරක් නෙමේ ළමයෝ සැලකිලි. මෙව්වත් HRM මාත්‍යාගේ ඩියුටි තේරුණානේ? අයිගෙන් නම් පොඩ්ඩක්වත් බය වෙන්න එපා මාත්‍යෝ. අඩඩා මට බය ඒ ගැන නෙමෙයි අයිසේ. එහෙනම් මේ වෘත්තීය සමිතිකාරයෝ ඇවිල්ලා මොකක් හරි කඩප්පුලි වැඩක් කළොත් මාතේ මන් ටිකක් සැලකිල්ලෙන් ඉන්න. ටිකක් නෙමෙයි හුඟක් සැලකිල්ලෙන් ඉන්න ඕන හුඟක්. ඇවිල්ලා මෙතන මොකක් හරි හුටපටයක් කළොත් මගේ සායමයි. තේරුණානේ? එහෙනම් මාතේ මන් යන්නද? පොඩ්ඩක් ඉන්න ඕන. මේ එතන මෙහෙම waiting HRM ගේ ඩියුටි තමයි ඒක ගන්නකො දෙනමකො බ්‍රදර් කිව්වා මාලා බ්‍රදර් ඔළුවෙන් හිටන් කිව්වත් පංචාලි කියන්නේ ගලක් වගේ හිතක් තියෙන කෙල්ලෙක් බ්‍රදර් මේ මහා කළු ගල් උනත් පුපුරවන්න පුළුවන් පුංචි ඩයිනමයිට් කෑල්ලකට පුංචි ඩයිනමයිට් කෑල්ලකට පඬිතේන ওই දෙනවක පංචාලිගේ ලෑන් නම්බර් එක මම කතා කරන්න. ආයෙ ළඟට ගිලුන එක ඔළුවට උඩින් ගියාට මොකද වෙන්නේ? ගහ ගන්නවා. 2.450 789. රින්සනා. හලෝ. ඔය කවුද? බ්‍රදර් පරණ මොරිස් මයිනර් එකක වොයිස් එකක් නෙන්නේ. ෂුවර් එකටම පංචාලිගේ අම්මා. කටක් නැති මිනිහෙක්ද කතා කරන්නේ? මොකක්ද උවමනාව? හෙලෝ මේ ඔය පංචාලිගේ අම්මා නේද? ආච්චි. මොකක්ද උවමනාව? නෑ ආච්චි මේකයි අපිට පුළුවන් ද කොත්තුවක් ගන්න. සම්බෝල ටිකක් වැඩියෙන් දාලා චීස් ටිකක් උඩින් දාලා පටකස් ගන්න. කොත්තු? what කොත්තු? දන්නවද කාටද කතා කරන්න කියලා? මම වික්ටර් විජයවර්ධනගේ wife. Supreme Court judge. Hubert කොඩිතුවක්කුගේ දුව daughter. Oliver කොඩිතුවක්කු අපේ සීයා. කවුද ගන්නේ? කවුද මන් දන්නේ? මගේ කොත්තු ඉල්ලන. මන් දන්නවා නම් මං ඕක උඹ පොලිසියට රිපෝට් කරනවා. Okay. Cool වෙන ගන්නේ. අපි දෙන්න පියානෝ එක ප්ලේ කරමු. කොත්තු ඉල්ලන්නේ නෝ මගේ. ගන්නේ නෑ මගේ ස්ටේටස් එක. ඕක රෝන් නම්බර් එකක් වෙන්න නැති ගන්නේ? When that? No, wait a minute. Wrong number එකක් නම් උන් මොකද මගෙන් ඇහුවේ මං පංචාලිගේ අම්මද කියලා? එහෙනම් මොකද එහෙම? Tell me about it. මාතේ මන් ටිකක් සැලකිල්ලෙන් ඉන්න. ටිකක් නෙමෙයි හුඟක් සැලකිල්ලෙන් ඉන්න ඕන හුඟක් සැලකිල්ලෙන්. ඊළඟ මෙතන මොකක් හරි හුටපටයක් කළොත් මගේ සායමයි. තේරුණානේ? මගේ සායමයි. මාතේ මොකුත් නෑ මාතේ.
මම මේ ඇදුරගල වත්තට ගියා. පෙනුමේ හැටියට නම් කෙල්ල කණුවක් තියලා වගේ. නෑ මහත්තයෝ මේ වත්තේ ස්ට්‍රයික් එකක්. ස්ට්‍රයික් එකක්? වත්තේ? ඔව් හෙට. හෙට? ඩඩා ස්ට්‍රයික්. දුව මෙන්න මේ බෙහෙත් පෙත්ත වීලා ඉන්න. තාත්තේ අවුින්ද වෙන්නේ නැති ඔයාට ওই තරම් තදට ඔළුව කැක්කුවා. ඔළුව කැක්කුම අවුව නිසා නෙමෙයි අම්මා. තාත්තගේ වැඩ හින්දා. මගේ පුංචි කෙල්ලට ඔච්චර ගොඩාක් වැඩ කරන්න බෑ කියලා මම නම් දන්නවා. මම තාත්තට කිව්වා ඒක. ඇත්ත. ඒත් මං කියන්නේ ඒක නෙමෙයි. එහෙනම් අම්මා අර සිරිනන්දගේ පුතා විශාක තාත්තගේ චාරේ පුතාට ඒ වගේ ජොබ් එකක් හම්බුනායි කියලා සිරියාගේ ඉහේ මලක් පිපිලා තියෙන්නේ. සිරිනන්දගේ ඔළුවේ නියගලා මල් පිපෙන්නේ ඇත්ත දැනගත්තම. ඇත්ත මොකද්ද? විශාකගේ HRM ජොබ් එකේ තේරුම තියෙන අපේ තාත්තගේ ඩික්ෂනරි එකේ. ඒකේ තේරුම තමයි හොරෙන් රහස් මැනේජර්ට කියන එක. අම්මා විශාක හිතාගෙන ඉන්නේ අපේ තාත්තා දෙවි කෙනෙක් කියලා. ඒත් තාත්තා HRM කියලා බෝඩ් එකක් එයාගේ බෙල්ල එල්ලලා විශාකගෙන් හොඳටම වැඩ ගන්නවා. සතෙක්ගෙන් වගේ. අයියා තාම නැන්නේ. මොකද දන්නේ පරක්කු. ඒක තමයි මාත් මේ බැලුවේ. මීඩියා කෝස් එකක්ද මොකද්ද තියෙනවා කියලා වැඩ වැඩි කියලා ස්ටේට් එකට දෙන්නවා මට බයික් එකක් දීලා. ඒත් මෙච්චර හැන්ද වෙනකම්. පොඩි. රණරාජ මහත්තයා මුව නවත්තගත්තවත්. කට තිබුණු පැලියට නුසන්ඩාර කතා කියන්න එපා. රන්රාජගේ කාර් එක. ස්තුති මහත්තයා එන. හරි එව්වා හරි. අපි බැලුවේ මහත්තයා මොකෝ මේ අරු මැක්කේ කියලා. එහෙම තමයි බං සිරියෝ හොඳ හාම්පුත්තු එහෙමයි. සේවකයව ගෙදරට ගෙනල්ලා බස්සනවා. අපේ කාට පළපුරුද්දක් නැති එකේ මොනවත් වැරැද්දක් වෙනවද දන්නෙත් නැහැ. නෑ ඒව ඔක්කොම හරි කොළුව බොහොම හොඳයි. ජේමිසා වුණත් අපේ බොහොම යටහත් පහත් කීකරු සේවකෙක්නේ. කොළුවත් එහෙම තමයි. කොළුව වැරදි මාර්ගේ යන්නේ නෑ. තමුන්ට මේ නිවාඩුවක් ගන්න ඕමනයි කිව්වා. ඔව් මහත්තයා. ඒකත් ගන්නවකෝ. එහෙනම් මං එන්නම්. හොඳයි. අපි යමු.